මේ වගේ කැඩිච්ච පාරක යද්දි කවදා හරි ඕගොල්ලන්ට හිතිලා තියනවද කවදාවත් ඇයි මේ පාරවල් හැදෙන්නේ නැත්තේ කියලා? බජට් එකෙන් හැමදාම අච්චරක් පාස් වුණා කියනවා මෙච්චරක් පාස් වුණා කියනවා. හැබැයි තාමත් හැදිච්ච නැති පාරවල් ලංකාවේ ගොඩක් තියෙනවා. බජට් එකෙන් පස්සේ ඒ වෙන් කරපු සල්ලි වලට මොකක්ද වෙන්නේ? කවුද ඒවට වග කියන්න ඕන? කොහාටද ඒ සල්ලි යන්නේ? ඒවට මොකක්ද උනේ? මේවා ගැන හොයලා බලන්න ඔයගොල්ලන්ට කවදා හරි හිතිලා තියනවද? ඉතින් අද අපි කතා කරන්නේ ඒ ගැන. ගොඩක් අය නොදන්න දෙයක් තමයි මේ ගැන ප්‍රශ්න කරන්න, මේ ගැන විස්තර හොයලා බලන්න ලංකාවේ ඕනම පුරවැසියෙක්ට අයිතියක් තියනවා කියන එක. මේ අයිතියට අපි කියන්නේ RTI, තොරතුරු දැනගැනීමේ අයිතිය. එන්න අපි මේ ගැන වැඩිදුර කතා කරමු. RTI ගැන ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේක කරන්න අමාරු, නඩු කියනවා වගේ හරිම සංකීර්ණ දෙයක් විදියට. හැබැයි අපිට වැරදුනේ එතන. මේක හරිම ලේසි. කරන්න තියෙන්නේ මෙච්චරයි. අපි මුලින්ම තීරණය කරන්න ඕන අපිට ඕන කරන තොරතුර ගන්න අපි යන්නේ මොන ආයතනයටද කියන එක. අපිට ගැටලුව තියෙන්නේ ගමේ පාරවල් ටික ගැන නම් අපි යනවා මාර්ග සංවර්ධන අධිකාරියට, නැත්නම් අපිට අයිති පළාත් පාලන ආයතනයට. තියෙන සෞඛ්‍ය ගැටලුවක් නම් අපි යන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට. පාසල් ගැන අර්බුදයක් නම් ගැටලුවක් තියෙනවා නම් තොරතුරු අවශ්‍යයි නම් අපි යන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයට. ඒ කියන්නේ ලංකාවේ පොදු සේවාවන් සපයන ඕනම රාජ්‍ය ආයතනයකින් අපිට RTI එකක් දාලා තොරතුරු ලබා ගන්න පුළුවන්. හැබැයි අපිට පෞද්ගලික ආයතන වලින් තොරතුරු ලබා ගන්න බෑ. නමුත් මතක තියාගන්න ඕන දේ තමයි පෞද්ගලික ආයතනයක් වුණත් ඒක පොදු සේවාවන් සපයන ආයතනයක් නම් අපිට ඒ වගේ ආයතනයකනොත් මේ තොරතුරු ලබා ගන්න පුළුවන්. මේ හැම ආයතනයකම ඉන්නවා තොරතුරු නිලධාරියෙක්. ඉතින් අපි මේ කෙනාව ගිහිල්ලා හම්බ වුණාම අපිට හම්බ වෙනවා මෙන්න මේ වගේ ෆෝම් එකක්. ඉතින් මේක පුරවන්න ඕනේ කියලා එකක් නැහැ. අපිට ඕනනම් හටවචනෙන් අපේ අදාළ තොරතුරු ඉල්ලන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි අතින් ලියපු ලියුමක් අපිට ඒ කෙනාට බාර දීලා අදාළ තොරතුරු ඉල්ල ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට පුළුවන් ඊමේල් එකක් යවලා අපිට අවශ්‍ය කරන තොරතුරු ඉල්ලුම් කරන්න. අපි පොඩ්ඩක් බලමු මේ ෆෝම් එකේ අහලා තියෙන්නේ මොනවද කියලා. මුලින්ම අපිට තියෙන අපේ අදාළ තොරතුරු පුරවන්න මූලික තොරතුරු නම ලිපිනය, දුරකථන අංකය, අපේ විද්‍යුත් ලිපිනයක් තියෙනවා නම් ඒක. ඒ වගේ මූලික විස්තරයක් තියෙනවා. විශේෂම දේ තමයි අපි ඉල්ලන තොරතුරු පිළිබඳව විස්තර සඳහන් කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට අපි අදාළ විස්තර ඉල්ලන්නේ මොන ආයතනයෙන්ද? අපි ඉල්ලන තොරතුර මොකක්ද? මොන අවුරුද්දට සම්බන්ධ තොරතුරුද? මොන කාල පරිච්ඡේදයට සම්බන්ධ තොරතුරුද අපිට අවශ්‍ය කියන දේ අපි මේකෙදි සඳහන් කරන්න ඕන. ඊළඟ දේ තමයි තොරතුරු ලබා ගන්න අවශ්‍ය මොන ආකාරයටද කියන එක. ඒ කියන්නේ අපිට ඕනනම් පුළුවන් අපිට අවශ්‍ය කරන තොරතුර මොකක් හරි ලේඛනයක් විදියට, අදාළ ලේඛනයේ ඡායා පිටපත් විදියට ලබා ගන්න. එතකොට ඒ වගේ අවස්ථාවකදී අපි ඉල්ලනවා ලේඛන වශයෙන් ලබා දෙන්න කියලා. හැබැයි මේකේ තියෙන විදිහට මේ තොරතුරු අපිට ඕනනම් CD, DVD විදියටත් ලබා ගන්න පුළුවන්. අනිත් වැදගත්ම කාරණේ තමයි අපි ඉල්ලුම් කරන භාෂාව. අපිට පුළුවන් අපි වඩාත් සමීප භාෂාව සඳහන් කරලා මේ අයදුම් පත්‍රය ඇතුලේ ඒ අදාළ මාධ්‍යෙන් අපේ තොරතුරු ලබා ගන්න. ඔබ වඩාත් සමීප සිංහල නම්, එහෙම නැත්නම් දෙමළ භාෂාව නම්, එහෙම නැත්නම් ඉංග්‍රීසි නම් අදාළ භාෂා තුනෙන් එකක ඔබට වඩාත් සමීප භාෂාවෙන් ඔබට පුළුවන් අයදුම් කරන්න. ගොඩක් අය දැනටමත් හිතාගෙන ඇති මේකට සෑහෙන ලොකු වියදමක් යනවා කියලා. හැබැයි ඇත්තම කතාව එහෙම නැහැ. අපිට ඕන කරන තොරතුර අපි ගන්නේ මුද්‍රණය කරපු පිටපතක් මගින් නම් ඒකේ පළවෙනි පිටු 4 අපිට නොමිලේ ලබා ගන්න පුළුවන්. හැබැයි එතනින් පස්සේ එන හැම පිටුවකටම අපි ගෙවන්න ඕන රුපියල් 2ක් විතරයි. හැබැයි මතක තියාගන්න RTI එකකදී අපිට ඉල්ලන්න බැරි තොරතුරුත් තියෙනවා. පළවෙනිම දේ තමයි පොදු වැදගත්කමක් නැති අතිශයම පෞද්ගලික තොරතුරු අපිට RTI එකකින් ඉල්ලන්න බෑ. ගොඩක් වෙලාවට තව කෙනෙක්ගේ වෛද්‍ය වාර්තා වගේ දේවල් අතිශයම පෞද්ගලික තොරතුරු. ඒ විතරක් නෙවෙයි, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන ආකාරයේ තොරතුරුත් අපිට මේ තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ සීමා කරලා තියෙනවා. තව විභාගයක රහසිගත තොරතුරු වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අධිකරණයට අපහාස වෙන ආකාරයේ තොරතුරු වෙන්න පුළුවන්. මේ කිසිම දෙයක් අපිට RTI එකකින් ඉල්ලන්න බෑ. අපි ඉල්ලන තොරතුරු මොකක්ම හරි ආයතනයක් අපිට දෙන්න බෑ කිව්වොත් අපිට කරන්න පුළුවන් ඊළඟ දේ තමයි මේ අදාළ තොරතුරු ඉල්ලලා තොරතුරු දැනගැනීමේ කොමිසමට යන එක. කොමිසමෙනුත් අපිට ඕන කරන තොරතුරු දුන්නේ නැත්නම් ඊළඟට අපිට යන්න පුළුවන් තැන තමයි අභියාචනාධිකරණය. ඔගොල්ලෝට හිතෙනවා නම් අපිට දුන්නේ විකෘති කරපු තොරතුරක් කියලා. එහෙම නැත්නම් අපිට ඕන කරන තොරතුරු
ඒ ආයතනය හංගගෙන ඉන්නවා කියලා හිතනවා නම් ඒ හැම තොරතුරක්ම අපිට අභියාචන අධිකරණය හරහා ඉල්ලුම් කරන්න පුළුවන්. මෙතනදී අපි මතක තියාගන්න ඕන වැදගත්ම කාරණේ තමයි අපි මේ තොරතුරු ඉල්ලන්නේ මොකටද? කවුරු වෙනුවෙන්ද? කාටද කියන කාරණේ කිසිම ආයතනයක කිසිම කෙනෙක්ට ප්‍රශ්න කරන්න බෑ. තොරතුරු දැනගැනීම කියලා කියන්නේ අපිට තියෙන වැදගත්ම අයිතිය. RTI කියලා කියන්නේ ඒ අයිතිය පාවිච්චි කරන්න තියෙන හොඳම විදිය. ඉතින් ඇයි අපි මේවා ප්‍රශ්න කරලා විසඳගන්නේ නැත්තේ? මේ ගැන ඔයගොල්ලෝගේ තියෙන අදහස් ගැටලු පල්ලෙහායින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවනම් ෂෙයා කරන්න.